හොඳයි. මේකත් එක්කම වංචා දූෂණ සෙවීම සඳහා කොළඹ නගර සභාවේ අතීතයේ වංචා දූෂණ සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා. මේක යම් ආකාරයකින් බලපෑවද මේ තත්ත්වය වෙනස් වෙන්න? ඒක මේ හදිස්සි කොමිෂන් සභාවක් ආවේ. ඒක ඔබ දැනුවත්ද? අපි දැනුවත්. මම හිතන්නේ මාස 4කට විතර කලින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශනයක් මේක මේ හදිස්සියාව එකක් නෙමෙයිද? හදිස්සියාව එකක් නෙමෙයි. මම හිතන්නේ මේක කළ යුතුම දෙයක්. මේක අපිත් මීට කලින්ුත් ජනාධිපති මෙහෙම තීරණයක් ගන්නවා කියලා තිබ්බා. ඒ වෙලාවෙත් මේක මාධ්‍ය හරහා ෂෙයා වුණා. හැබැයි මේක අපිට විශේෂයි. මොකද කොළඹ නගර සභාවේ ඉතිහාසයේ අපි දන්නවා සභිකයන්, නිලධාරීන්, දූෂණය වංචාව කියන්නේ ඇත්තටම මට දැනෙන දෙයක් තමයි. දැන් අපි මාස 7ක් නගර සභාවේ අපි තවමත් විසඳන්නේ පරණ ප්‍රශ්න. අලුතින් එන ප්‍රශ්න සුළුයි. මහජන දිනයකට ඇවිල්ලා ඉඳගත්තුත් අපිත් එක්ක දවසට එනවා 30ක් 40ක් විතර ජනතාව වෙනවා අපිව හම්බ වෙන්න. වැඩි හරියක්ම තවමත් තියෙන්නේ පරණ ප්‍රශ්න. නැත්තම් සභාවේ අපි තාම සාකච්ඡා කරගෙන යන්නේ අපේ නිලධාරීන් එක්ක අපි තාම ලියා ගන්න උත්සාහ කරන්නේ පරණ ප්‍රශ්න. අවුරුදු 2ක් 5ක් 20ක් 40ක් ඔය පිළිගන්න අවුරුදු 80ක ප්‍රශ්නත් අපි විසඳනවා. එච්චරටම ගැට ගැහිච්ච හරි නිසියාකාරව තීරණ නොගත. ඉතින් මම හිතනවා මේ වගේ අවස්ථාවකදී දූෂණය වංචාව කියන එක කොළඹ නගර සභාව බාර ගන්නකොටත් අපිත් කිව්වේ දූෂණ වංචාව තියෙන තැනක් කියන එක. ඉතින් ඒක වෙනස් කරන්න බෑවි. එතකොට ඒකට සමහර විට අපේ දැන් තියෙන සිස්ටම් එක ඇතුළත අපිට කරන්න අසීරු වෙනවා. ඒ නිසා මම හිතන්නේ පිටින් ජනාධිපති හරහා එන කොමිෂන් එකකින් ඒක කරන එක වඩාත්ම වැදගත් වෙනවා. ඒතර කාල සීමාවක් මම හිතන්නේ 2010 සිට 2025 දක්වා තමයි කාලේ රාමුව වෙලා තිබ්බේ. මම කැමති ඊටත් වඩා ඒ කාලේ අපිට දික් කරගන්න පුළුවන් වුණා නම් මොකද ඔයාලා ඉවර කරන්න බැරි වෙයි. ඔයාලා ඉවර කරන්න අමාරු වෙන නිසා තමයි මම හිතන්නේ එතන නිශ්චිත කාල රාමුවක් දාලා තිබ්බේ. හැබැයි මේ නගරේ අපි දන්නා දැවැන්ත අයවැයක් හැම අවුරුද්දෙම ලොකු අයවැයක් තියෙනවා. හැම අවුරුද්දෙම ලොකු ප්‍රතිපාදන වෙනවා. ඔබට මේක හදිස්සියාව එකක් නෙවෙයි. හදිස්සිය කියන්නේ මම හිතන්නේ ඒක ටික කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් යන එකක්. හැබැයි අපිට දැන් මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. අපි ඉස්සරහ නගරේ හදන්න යනකොට අපිට ඒ කලින් තිබ්බ වංචාවල් දූෂණය අපිට තේරුම් ගන්න බැරි නම් නැත්නම් ඒව කරේ කවුද කියන එක අපිට ලියා ගන්න බැරි නම් ඒ පිරිස තවමත් අපිත් එක්ක මොන වගේ බැඳීම් එක්ක වැඩ කරනවාද කියන එක අපිට තේරුම් ගන්න බැරි නම් එහෙනම් අපිට ඉස්සරහට වැඩ කරගෙන යන්න බෑ. ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම පවතී. මම හිතනවා එහෙම ඉන්නවා නම් එහෙනම් මේක තමයි අවස්ථාව. ඒක අපිට තේරුම් ගන්න. මේක තමයි අවස්ථාවේ චෝදනා වංචා ටික අපිට එකතු කරගෙන එක තැනකින් ලියා ගන්න. ඒක නිලධාරීන්ටත් එකයි, සභිකයන්ටත් එකයි.